හිමි වෙනවා, නැති වෙනවා. හැම දෙයකම සූදානම් පිටින්. පැහැදිලිද? ඕනේ දෙයකට කල් තියා සූදානම් වෙන්න. සූදානම්ව හිටියොත් ඒ දේවල් නැති වෙද්දි අහිමි වෙද්දි දුකක් වේදනාවක් නැහැ. Taman වැඩියෙන්ම ආදරය කරන බැඳීම් ඕනේ වෙලාවක නැති වෙන්න බැරිද? පුළුවන්. හැබැයි අපි සූදානමක් තියද ඒකට? නැහැ. ඔබ මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනා මතක් කරගන්න. හරිද? ඒ වැඩියෙන්ම ආදරය කරන කෙනත් ඊළඟ මොහොතේ වෙනස් වෙන්න බැරිද? පුළුවන්. අපි සූදානම් නැහැනේ. හරි අපි එහෙම එකක් වෙයි කියලා සූදානම් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති කෙනෙක් නැහැ. වෙනස් වෙන්නේ නැති දෙයක් නැහැ. මේ හැමදේම වෙනස් වෙනවා. එතකොට ඇයි අපි මේකේ මේ ලැබීමට විතරක් සූදානම් වෙලා වෙනස් වීමට සූදානම් නැත්තේනේ? හිමිවීමට විතරක් සූදානම් වෙන අපි ඇයි මේකේ අහිමි වීමට සූදානම් නැත්තේ? ඒ නිසායි අපි මේකේ දුක් විඳින්නේ. ඒ නිසා බලාපොරොත්තුෙන් ඉන්න. ඔය ළඟම ඉන්න අයත්, ඔබේම කියන අයත්, ඔය තමන්ගේම කියන අයත් ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. ඕනෑම වෙලාවක ඔබේම කියන ඔය දේවල් ළඟම තියෙන දේවල් නැති වෙන්න පුළුවන්. එතකොට ඒකට සූදානම් පිටින්. අද මේ කියන වචන ටිකෙන්වත් මේක ඔළුවට අරගන්නනේ. හරිද? මේක ඔළුවට අරගෙන මේ පාඩම හිතේ තියාගන්න. ඔය හැමදේම වෙනස් වෙනවා. හැමදේම නැති වෙනවා. ඒක ඔළුවේ පුරුදු කරගෙන හිටියොතින් නැති වෙනවා කියන එක දන්නවා නේ. කල් තියා සූදානම් වීම කියන්නේ ඕනම දෙයක දරා ගන්න පුළුවන් දෙයක් නේ.